Welcome back to my YouTube channel. අද අපි හදමු beef soup එකක්. මේක ගොඩක් රසට ආවා. ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මුලින්ම beef ටික හොඳට හොදගෙන ඒකට ලුණු, leeks, ලුණු කුඩු, ගම්බිරිස් ඇට කිහිපයක් සහ වතුර එකතු කරලා විනාඩි 15ක් විතර මේ ටික අපි හොඳට තම්බ ගන්න ඕනේ. ඒ ටික තැම්බෙන අතරතුර අපි ඉතුරු වැඩ ටික පටන් ගමු. මම අද සුප් එක හදන්න කැරට්, වට්ටක්කා, අල, බෝංචි, ගෝවා පාවිච්චි කරනවා. අපි මේ ටික හොඳට හොද ගන්න ඕනේ. මේ තියෙන අපි හොදගත්ත එළවලු ටික. මේ දැන් විනාඩි 10කට පස්සේ අපි මේක පොඩ්ඩක් ආපහු කලවම් කරගමු. මේක ඉතුරු වෙලාවත් තැම්බෙන්න අපි ආපහු වහලා තියමු. දැන් මෙන්න මේ විදිහට එළවලු ටික කපා ගන්න ඕනේ. කැරට් මෙන්න මේ විදිහට කොටු හැඩයක් එන විදිහට කපා ගන්නවා මම. අල ටිකත් කොටු හැඩයට සමාන ලෙස කපා ගන්නවා. වට්ටක්ක ටිකත් අපි කපා ගමු. අපි දැන් කපාගත්ත කැරට්, අල, වට්ටක්කා වලින් කොටසක් අපි තම්බගත්ත මස් එකට එකතු කරලා කලවම් කරගමු. මේක ටික වෙලාවක් තැම්බෙන්න තියාගමු. ඊට පස්සේ අපි ඉතුරු එළවලු ටික ආපහු කපා ගමු. මේ ටික මස් එකට එකතු කරලා හොඳින් කලවම් කරගමු. දැන් අපි ආපහු අපේ ඉතුරු එළවලු වර්ග ටික කපා ගමු. බෝංචි ටිකත් මේ විදිහට පොඩියට කපා ගමු. ඕවා ටිකත් අපි කපා ගමු. මේ ඔක්කොම ටික අපි කපා ගත්තට පස්සේ අපි බලමු අපේ මස් එක කොහොමද කියලා. අපි කලින් දාපු එළවලු වල කොටස සහ මස් ටික දැන් මේ විදිහට හොඳට තැම්බිලා තියෙන්නේ. මං හැන්දකින් මේ විදිහට ඒ ඔක්කොම ටික පොඩි කරලා ඒකට බෝංචි, වට්ටක්කා, කැරට් සහ ගෝවා ටිකත් එකතු කරගෙන ඒකට බටර් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. දැන් මේකට වතුර ටිකකුත් එකතු කරලා අපි ලිපේ තියාගමු. මේකට 3-5 කුඩු පොඩ්ඩක්, ගම්බිරිස් කුඩු පොඩ්ඩක් සහ ලුණු රස අණු එකතු කරගමු. දැන් මේ ටික එකතු කරලා හොඳට කලවම් කරගමු. දැන් ඊට පස්සේ මේ ටික පැය භාගයක් විතර අපි තම්බ ගමු. මේ තියෙන විනාඩි 25කට විතර පස්සේ මම මේ වෙලාවේ නූඩල්ස් එකතු කරගන්නවා. ඔයා මේක නූඩල්ස් එකතු කරන්න කැමති නම් එකතු කරන්න. එහෙම නැත්නම් එකතු කරේ නැතුණාට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මේ තැම්බෙන අතරතුර මම මේ විදිහට බෝල් එකක් අරගෙන ඒකට කෝන් ෆ්ලා ටිකක් එකතු කරලා වතුර ටිකකුත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක අපි හදාගත්ත අර සුප් එකට එකතු කරගන්නවා. ඒ ටික එකතු කරලා මේ විදිහට හොඳට අපි මේක කලවම් කරගන්නවා. දැන් අපේ සුප් එක හදලා ඉවරයි. මේක හරි රසට ආවා. ඔයාලත් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න. ඉතින් ගොඩක් අමාරුත් නැතුව ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනට හරිම ලේසියෙන් ඒ වගේම හරිම රසවත් බීෆ් සුප් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලට මේක කැමති විදියකට සර්ව් කරන්න පුළුවන්. මම මේකට තම්බගත බිත්තරයකුත් එකතු කරගත්තා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන රසවත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි. දැන් ඉතින් අපේ බීෆ් සුප් එක හදලා ඉවරයි.
රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කැමති විදිහකට සර්ව් කරන්න පුළුවන්. ඉතින් මම මේකට තඹගත්ත බිත්තරයකුත් එකතු කරගත්තා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මේක හරිම රසයි. එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලත් මේක හදලා බලන්න. bye bye.